තුලා ලග්නයේ ඔයා 2026 ජූලි 27 වෙනිදා ඉඳලා දෙසැම්බර් 11 වෙනිදා දක්වා සෙනසුරු වක්‍ර ගමනක යන මේ කාලය ඔයාගේ ආදර ජීවිතයේ මේ සම්බන්ධතාවය ඇත්තටම මට ගැළපෙනවද කියන ප්‍රශ්නය තවත් ගැඹුරින් හිතන්න සලස්වන කාලයක් වෙන්න පුළුවන්. හැබැයි මෙතන තියෙන වැදගත්ම දේ තමයි සෙනසුරු වක්‍ර වුණා කියලා ආදර සම්බන්ධතාවයක් අනිවාර්යෙන්ම කැඩෙනවා කියලා හිතන්න එපා. ඇත්තටම මේ කාලයේ වෙන්න පුළුවන් දේ ඊට වඩා වෙනස්. කලින් ඔයා නොසලකා හැරපු පොඩි ප්‍රශ්නයක් ආයෙත් මතුවෙන්න පුළුවන්. කලින් කතා නොකරපු දෙයක් ගැන දැන් කතා කරන්න සිද්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා කෙනෙක් ගැන හිතාගෙන හිටපු විදිහම වෙනස් වෙන්න පුළුවන්. තුලා ලග්නයේ ඔයාට සම්බන්ධතාවයකදී සමබරතාවය, සාධාරණත්වය සහ දෙන්න අතර හොඳ අවබෝධයක් ගොඩක් වැදගත්. ඒ නිසා ඔයා විතරක් හැමදේම කරගෙන යනවා වගේ දැනුනොත් ඒක ඔයාගේ හිතට තදින් දැනෙන්න පුළුවන්. සමහර විට ඔයාගේ සහකරු හෝ සහකාරිය වෙනදාට වඩා නිහඬ වෙන්න පුළුවන්. ඔයාට දෙන කාලය අඩු වෙන්න පුළුවන්. එයාගේ අවධානය රැකියාවට, මුදල්වලට හෝ පවුලේ වගකීම් වලට වැඩිපුර යන්න පුළුවන්. එතකොට ඔයාට හිතෙන්න පුළුවන් මම විතරද මේ සම්බන්ධතාවය ගැන හිතන්නේ? එයාට තවමත් මම වැදගත්ද? අපි දෙන්නාගේ සම්බන්ධතාවය ඇත්තටම ස්ථාවරද? හැබැයි මේ ප්‍රශ්නවලට ඉක්මනින් උත්තර හදාගන්න එපා. මොකද තුලා ලග්නයෙන් සෙනසුරු 6 වෙනි භාවයේ ගමන් කරන නිසා සම්බන්ධතාවයකට බලපාන පොඩි ගැටලු, වගකීම්, මතභේද සහ දෛනික ජීවිතයේ පීඩනර වගේ දේවල් වැඩිපුර අවධානයට එන්න පුරුවන්. ඒ නිසා ආදරය නැතිවීමකට වඩා අප දෙන්න ප්‍රශ්න විසඳගන්නේ කොහොමද කියන කාරණය මේ කාලයේ වැදගත් වෙන්න පුළුවන්. තමත් විශේෂ දෙයක් තියෙනවා. පරණ සම්බන්ධතාවයක තිබුණු ප්‍රශ්නයක් ආයෙත් මතක් වෙන්න පුළුවන්. ඔයාට පරණ කිරෙක් ගැන හිතෙන්න පුළුවන්. සමහර විට පරණ පණිවිඩයක් හම්බ වෙන්න පුළුවන්. නැත්නම් ඒ කෙනාගෙන්ම පණිවිඩයක් ලැබෙන්නත් පුළුවන්. එතකොට ඔයාට හිතෙන්න පුළුවන් මේ කෙනා ආයෙත් මගේ ජීවිතයට එන්න හදනවද? හැබැයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ ඒක නෙමෙයි. එයා ආයෙත් ආවොත් පරණ ප්‍රශ්න විසඳිලාද? අන්න ඒක තමයි බලන්න ඕන. බෘහත් පාරාශර හෝරා ශාස්ත්‍රය සහ පළදීපිකාව වගේ පුරාණ ජ්‍යොතිෂ්‍ය ග්‍රන්ථවලින් සෙනසුරුගේ ස්වභාවය තේරුම් ගත්තම කාලයත් එක්ක වගකීම, පරිණතභාවය සහ යම් දෙයක සැබෑ තත්වය හෙළිවීම ඔහු සමග සම්බන්ධ වෙනවා. ඒ නිසා ජූලි 27 ඉඳලා දෙසැම්බර් 11 දක්වා මේ කාලයේ තුලා ලග්නයේ ඔයාගේ ආදර ජීවිතේ පේන පොඩි ප්‍රශ්නයක් වුණත් ඒක පිටුපස තියෙන ලොකු කතාවක් තියෙන්න පුළුවන්. දැනට ඉන්න කෙනා ඇත්තටම ඔයාගේ පැත්තේ ඉන්නවද? පරණ කෙනෙක් ආයෙත් ආවොත් මේ පාර ඒ සම්බන්ධතාවය වෙනස් වෙයිද? තනිකඩ තුලා ලග්නයේ ඔයාට අලුත් ආදරයක් මුණ ගැහෙන්න පුළුවන්ද? මේ ප්‍රශ්නවල උත්තර එකින් එක දැන් බලමු. තුලා ලග්නයේ ඔයා දැනට ආදර සම්බන්ධතාවයක ඉන්නවනම් සෙනසුරු වක්‍ර වෙන මේ කාලයේ සම්බන්ධතාවය ඇතුලේ තිබුණු පොඩි ගැටලු ටිකෙන් ටික ලොකු අවධානයක් ගන්න පුළුවන්. කලින් ඔයා අතහැරලා දැම්ම ප්‍රශ්නයක් ආයෙත් මතුවෙන්න පුළුවන්. එදා ඒ ගැන කතා කළා නම් හොඳයි. එයා ඒ පොරොන්දුව ඊට කලේ නැහැනේ. මම ඒ වෙලාවේ නිහඬව හිටියා. වගේ පරණ සිදුවීම් ආයෙත් මතක් වෙන්න පුළුවන්. ඒ නිසා සමහර දවස්වල ඔයාට හිතෙන්න පුළුවන් අපු දෙන්න අතර මේ ප්‍රශ්න නැවත නැවතත් එන්නේ අයි කියලා. මෙන්න මෙතන තමයි සෙනසුරුගේ බලපෑම වැදගත් වෙන්නේ. ප්‍රශ්නය ආයෙත් එන්නේ ඔයාට කරදර කරන්න විතරක් නෙමෙයි. සමහර විට ඒ ප්‍රශ්නය මේ පාර ඇත්තටම විසඳන්න සිද්ධ වෙන නිසා වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයාගේ සහකරු හෝ සහකාරිය නිතරම වැඩ නිසා ඔයාට කාලය දෙන්නේ නැත්නම් ඒ ගැන කලින් කිහිප වතාවක් කතා කරලා ඇති. හැබැයි මේ කාලයේ ඒක තවදුරටත් නොසලකා හරින්න බැරි වෙන්න පුළුවන්. ඔයාට පැහැදිලිම කියන්න සිද්ධ වෙන්න පුළුවන්. මට ඔයාගෙන් මේ තරම් කාලයක් ඕන. අපි දෙන්න අතර මේ ප්‍රශ්නය විසඳ ගන්න ඕන. මේ විදිහට දිගටම යන්න මට අමාරුයි. මේ වගේ කතාබහක් මුලදී තරහක් ඇති කළත් අවසානයේ සම්බන්ධතාවය තවත් පැහැදිලි කරන්න පුළුවන්. හැබැයි සම්බන්ධතාවය එක පැත්තකින් විතරක් ගෙන යනවා නම් ඒකත් මේ කාලයේ තවත් පැහැදිලි වෙන්න පුළුවන්. ඔයා විතරක් සමාව ඉල්ලනවා. ඔයා විතරක් කතා කරන්න යනවා. ඔයා විතරක් සම්බන්ධතාවය රැක ගන්න උත්සාහ කරනවා. අනෙක් පැත්තෙන් කිසිම උත්සාහයක් නැත්නම් මම ඇයි මේ තරම් මහන්සි වෙන්නේ කියලා ඔයාටම හිතෙන්න පුළුවන්. ඒක මේ කාලේ වැදගත් අවබෝධයක් වෙන්න පුළුවන්. මොකද සම්බන්ධතාවයක් කියන්නේ එක්කෙනෙක්ගේ වගකීමක් නෙමෙයි. දෙන්නාම ඒක රැක ගන්න ඕන. තවත් දෙයක් වෙන්න පුළුවන්. ඔයාට සහකරු හෝ සහකාරිය එක්ක වැඩිපුර මතභේද ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම පොඩි දේවල් ලොකු තර්ක බවට පත් වෙන්න පුළුවන්. කවුද හරි
කවුද වැරදි, කවුද මුලින් කතා කළේ, කවුද සමාව ඉල්ලන්නේ වගේ දේවල් ගැන දෙන්න අතර තරහක් ඇති වෙන්න පුරුවන්. හැබැයි තුලා ලග්නයේ ඔයාට මේ කාලේ මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. හැම තර්කයක්ම ජය ගන්න ඕන නැහැ. සමහර වෙලාවට සම්බන්ධතාවය රැක ගන්න නම් කවුද හරි කියන එකට වඩා ප්‍රශ්නය විසඳගන්නේ කොහොමද කියන එක වැදගත්. ඒ නිසා කෝපයෙන් කතා කරනවට වඩා ටිකක් නිහඬ වෙලා පස්සේ කතා කරන එක වඩා හොඳ වෙන්න පුරුවන්. දැන් පරණ ආදරය ගැන බලමු. තුලා ලග්නයේ ඔලාට පරණ කෙනෙක් ගැන ආයෙත් මතක් වෙන්න පුළුවන්. සමහර විට ඒක හදිසියෙම වෙන්න පුරුවන්. පරණ තැනක් දැකලා පරණ කෙනෙක් ගැන කෙනෙක්ගෙන් අහලා නැත්තම් පරණ පණිවිඩයක් හම්බ වෙලා. සමහර විට එයාගෙන්ම පණිවිඩයක් ලැබෙන්න පුළුවන්. එතකොට ඔයාට පරණ හැඟීමක් ආයෙත් දෙන්න පුළුවන්. සමහර විට අපිට ආයෙත් උත්සාහ කරන්න තිබුණා. එදා මම තීරණය ගත්තේ ඉක්මනින්ද වගේ ප්‍රශ්න හිතට එන්න පුළුවන්. හැබැයි මෙතනදී මතක තියාගන්න පරණ මතකය ලස්සන වුණා කියලා පරණ සම්බන්ධතාවයත් ලස්සන වෙන්න ඕන නෑ. ඔයාක මතක තියෙන්නේ හොඳ සිදුවීම් විතරක් වෙන්න පුළුවන්. ඒ සම්බන්ධතාවයේ අවසන් වෙන හේතු වුණු දේවල් අමතක වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා පරණ කෙනෙක් ආයෙත් ආවොත් මුලින්ම බලන්නේ එයා වෙනස් වෙලාද කියලා. කලින් තිබුණු ප්‍රශ්නය තවමත් තියෙනවද? එයා දැන් වගකීමක් ගන්න සූදානම්ද? එයාගේ ජීවිතේ ඇත්තටම වෙනසක් වෙලාද? ඔයාගේ ජීවිතයත් ඒ කාලේ ඉඳලා වෙනස් වෙලාද? මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න. ඒකින් පස්සේ තමයි තීරණයක් ගන්න ඕන. දැන් තනිකඩ තුලා ලග්නය ගැන බලමු. ඔයා තනිකඩ නම් මේ කාලේ අලුත් කෙනෙක් හමු වෙන්න පුළුවන්. හැබැයි ඒ සම්බන්ධතාවය මුලින්ම ගොඩක් පැහැදිලි නොවෙන්න පුළුවන්. කෙනෙක් ඔයාට කැමති වගේ පේන්න පුළුවන්, ඊළඟට ටිකක් දුරස් වෙන්න පුළුවන්, ආයෙත් ලං වෙන්න පුළුවන්. එතකොට ඔයාට හිතෙන්න පුළුවන් මේ කෙනා ඇත්තටම මොනවද බලාපොරොත්තු වෙන්නේ. ඒ වෙලාවේ ඉක්මනින් තීරණ ගන්න එපා. කාලය දෙන්න. එයා කියන දේ කරනවද බලන්න, ඔයාට ගරු කරනවද බලන්න, ඔයාට සීමාවන් තේරුම් ගන්නවද බලන්න, ඔයා අමාරුවක ඉන්න වෙලාවක ළඟ ඉන්නවද බලන්න. සමහර විට ඔයාට වඩා පරිණත වගකීමක් ගන්න පුළුවන් කෙනෙක් ගැන ආකර්ෂණයක් ඇති වෙන්න පුළුවන්. මුලදී එයා ගොඩක් ආදරණීය වචන කියන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි එයාගේ ස්ථාවර හැසිරීම කාලයත් එක්ක ඔයාට වටිනාකමක් වගේ දැනෙන්න පුළුවන්. තවත් තුලා ලග්න කෙනෙකුට මේ කාලයේ තමන්ගේ ආදර ජීවිතය ගැන තිබුණු මිනුම වෙනස් වෙන්න පුළුවන්. කලින් ඔයා බලුවේ කෙනෙක් ඔයාට කොච්චර ආදරය පෙන්නනවද කියලා වෙන්න පුළුවන්. දැන් ඔයාට බලන්න හිතෙන්න පුළුවන් මේ කෙනා මගේ ජීවිතයට සාමයක් ගේනද? ප්‍රශ්නයක් ආවම අපි දෙන්න එකට විසඳ ගන්නවද? මට මේ කෙනාව විශ්වාස කරන්න පුළුවන්ද? මෙන්න මේ ප්‍රශ්න තමයි දැන් වැදගත් වෙන්නේ. තවත් වැදගත් දෙයක් තමයි දැනට සම්බන්ධතාවයක ඉන්න කෙනෙකුට පවුලේ අය හෝ දෛනික ජීවිතයේ ප්‍රශ්න ආදරයට බලපාන්න පුළුවන්. වැඩ වැඩි වෙන්න පුළුවන්, මුදල් ගැන කතා කරන්න සිද්ධ වෙන්න පුළුවන්. දෙන්න අතර වගකීම් බෙදා ගැනීම ගැන මතභේද ඇති වෙන්න පුළුවන්. ඒවා ආදරය නැතිවීමක් කියලා හිතන්න එපා. සමහර විට සම්බන්ධතාවය තවත් පරිණත කරන්න ඕන නිසා මේ ප්‍රශ්න ඉස්සරහට එනව වෙන්න පුළුවන්. හැබැයි දිගටම ඔයාට ගෞරවයක් නැත්තම්, හැමදාම ඔයාටම දොස් පවරනව නම්, හිතාමතාම ඔයාගේ සීමාවල් නොසලකා හරිනව නම්, ඒවා ගැන පැහැදිලිව හිතන්න ඕන. සෙනසුරු කියන්නේ ඉවසීම කියලා විතරක් නෙමෙයි. හරි දේ වෙනුවෙන් වගකීමින් තීරණයක් ගැනීමත් සෙනසුරුගේ පාඩමක්. ඒ නිසා මම ඉවසනවා කියලා හැම දෙයක්ම දරාගෙන ඉන්න එකත් අවශ්‍ය නැහැ. තවත් වැදගත් දෙයක්, කෙනෙක් ඔයාට පණිවිඩයක් පරක්කු කළා කියලා එයා වෙන කෙනෙක් එක්ක කියලා හිතන්න එපා. එයා දවසක් නිහඬ වුණා කියලා ආදරය ඉවරයි කියලා හිතන්න එපා. ඒ වගේම පරණ කෙනෙක් කතා කළා කියලා එයා තමයි ඔයාගේ අනාගතය කියලා හිතන්නත් එපා. සාක්ෂියක් නැතුව හිතේ කතාවක් හදාගන්න එපා. බෘහත් පාරාශර හෝරා ශාස්ත්‍රය සහ ඵලදීපිකාව වගේ පුරාණ ජ්‍යොතිෂ්‍ය ග්‍රන්ථවලින් සෙනසුරුගේ ස්වභාවය තීරුම් ගත්තම කාලයත් එක්ක දේවල් ඔප්පු වෙන එක සහ පරිණත තීරණ ගැනීම ඔහු සමග සම්බන්ධ වෙනවා. ඒ නිසා තුලා ලග්නයේ ඔයාට මේ සෙනසුරු වක්‍ර ගමනේ ලොකුම පාඩම වෙන්න පුරුවන් දෙයක් තමයි මගේ ආදරය ඇත්තටම මට සාමයක් දෙනවද? නැත්නම් මම ඒක අල්ලගෙන ඉන්නේ පුරුද්දක් නිසාද? මේ ප්‍රශ්නෙට ඔයාටම අවංකව පිළිතුරු දෙන එක. ඒ පිළිතුර තමයි ඉදිරියේදී ඔයා ගන්න ආදර තීරණවලට ලොකු බලපාමක් කරන්න පුරුවන්. ඉතින් තුලා ලග්නයේ ඔයා 2026 ජූලි 27 ඉඳලා දෙසැම්බර් 11 දක්වා තියෙන මේ සෙනසුරු වක්‍ර ගමනේදී ආදර ජීවිතය ගැන මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි මේක අනිවාර්යෙන්ම සම්බන්ධතාවයක් අවසන් වෙන කාලයක් කියලා හිතන්න එපා. මේක සම්බන්ධතාවයක තියෙන ගැටලු හඳුනාගෙන ඒවා ඇත්තටම විසඳ ගන්න පුළුවන්ද කියලා තීරුම් ගන්න කාලයක් වෙන්න පුළුවන්. දැනට සම්බන්ධතාවයක ඉන්නව නම් පරණ ප්‍රශ්න ආයෙත් මතුවෙන්න පුළුවන්. කතා බහේදී මතභේද ඇති වෙන්න පුළුවන්. එකිනෙකාට දෙන කාලය ගැන ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. හැබැයි මේ හැම දෙයක්ම ආදරය අවසන් වෙන ලකුණක් කියලා ඉක්මනින් තීරණය කරන්න එපා. මුලින්ම බලන්න දෙන්නාට ඒ ප්‍රශ්නේ එකට විසඳ ගන්න පුළුවන්ද කියලා.
තනිකඩ තුලා ලග්නයේ ඔයාට අලුත් කෙනෙක් හමු වුණොත් ඉක්මනින් හිත බැඳගන්න එපා. කාලය දෙන්න. එයාගේ වචනවලට වඩා ක්‍රියාව බලන්න. ඔයාට ගරු කරනවද බලන්න. ඔයාගේ ජීවිතයට සාමයක් ගේනවද බලන්න. පරණ ආදරයක් ආයෙත් මතු වුණොත් පරණ හැඟීම විතරක් බලන්න එපා. පරණ ප්‍රශ්න ඇත්තටම විසඳිලාද කියලා බලන්න. එයාගේ ජීවිතය වෙනස් වෙලාද බලන්න. ඔයාගේ ජීවිතයත් වෙනස් වෙලාද බලන්න. මොකද සෙනසුරු වක්‍රවීම විතරක් බලලා කෙනෙක් අනිවාර්යෙන්ම ආයෙත් එනවා නැත්නම් අනිවාර්යෙන්ම ඈත් වෙනවා කියලා නිශ්චිතව කියන්න බෑ. ඔයාගේ 5 වැනි භාවය, 7 වැනි භාවය, ඒවායේ අධිපතීන් සිකුරු, චන්ද්‍රයා සහ දශා අන්තර්දශා වගේ තවත් කරුණුත් බලන්න වෙනවා. ඒ නිසා මේක පොදු ගෝචාර පලාපලයක් විදිහට තේරුම් ගන්න. තුලා ලග්නයේ ඔයා මේ කාලේ ඔයාගේ ආදර ජීවිතයේ මොන දේ සිද්ධ වුණත් ඒකෙන් ඔයාට යම් දෙයක් තේරුම් ගන්න අවස්ථාවක් ලැබෙනවා. සමහර විට කෙනෙක්ගේ සැබෑ කැපවීම තේරුම් ගන්න. සමහර විට පරණ සම්බන්ධතාවයක් ගැන අවසාන පැහැදිලි බවක් ලබා ගන්න. සමහර විට අලුත් කෙනෙක් ඇත්තටම ඔයාට ගැළපෙනවද කියලා තේරුම් ගන්න. ඒ නිසා මේ කාලේ මතුවෙන ප්‍රශ්නවලට බය වෙන්න එපා. ප්‍රශ්නයක් ආවම ඇයි මේක මට වෙන්නේ කියලා විතරක් අහන්න එපා. මේක මට මොනවද තේරුම් කරවන්නේ කියලා අහන්න. ඔයාට මේ සෙනසුරු වක්‍ර ගමන ගැන, ඔයාගේ ආදර ජීවිතය ගැන හෝ දැනට ඔයා මුහුණ දෙන තත්වයක් ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් පහළ අදහස් දැක්වීම් වල අපිට මේ ප්‍රශ්න ලියන්න. ඔයාගේ තත්වය කෙටියෙන් කියලා ඔයාට දැනගන්න ඕන දේ පැහැදිලිව අහන්න පුරුවන්. මේ වගේ ජ්‍යොතිෂ්‍ය කරුණු තවත් දැනගන්න ඕන නම් අපේ නාලිකාවට දායක වෙන්න. වීඩියෝ ඔයාට වැදගත් වුණා නම් කැමැත්තක් දක්වන්න. ඔයාගේ ප්‍රශ්නය අදහස් දැක්වීමක ලියන්න. නාලිකාවට දායක වෙලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. තුලා ලග්නයේ ඔයා මේ සෙනසුරු වක්‍ර ගමනේදී සමහර විට ආදරය ගැන ඔයා හිතපු විදිහ වෙනස් වෙන්න පුළුවන්. අද ඔයාට පේන්නේ ප්‍රශ්නයක් වගේ දෙයක්. හැබැයි කාලය ගියාම ඒක ඔයාට ගැළපෙන්නේ කවුද, ගැළපෙන්නේ නැත්තේ කවුද කියලා හඳුනා ගන්න ලැබුණු අවස්ථාවක් වෙලා පේන්න පුළුවන්. සමහර විට දැනට තියෙන සම්බන්ධතාවය තවත් ශක්තිමත් වෙයි. සමහර විට පරණ කෙනෙක් ගැන තිබුණු අවසාන බලාපොරොත්තුවත් නිවැරදි තැනට යයි. සමහර විට අලුත් කෙනෙක් ඔයාගේ ජීවිතයට එන්න අවශ්‍ය ඉඩ නිර්මාණය වෙයි. ඒ නිසා බලාපොරොත්තු අතහරින්න එපා. ඔයාට ගැළපෙන ආදරය, ගෞරවය සහ මානසික සාමය ලැබෙන අනාගතයක් ගැන විශ්වාසයෙන් ඉන්න. ඉදිරියේදී සෙනසුරුගේ මේ වක්‍ර ගමනත් එක්ක තුලා ලග්නයේ ඔයාගේ ආදර ජීවිතය තවත් මොන වගේ හැරවුමකට යයිද කියලා අපි ඊළඟ වීඩියෝවෙන් බලමු.